අයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ ඔම්ප්‍රසෝල් කියන ඖෂධය සම්බන්ධයෙන්. මොකද්ද මේ ඔම්ප්‍රසෝල් කියලා කියන්නේ? ඒක පාවිච්චි කරන්නේ ඇයි? ඒකෙන් සුවය ලැබෙන්නේ කොහොමද? ඒ වගේම ඒකේ අතුරු ආබාධ මොනවාද? ඒක පාවිච්චි කරන්න බැරි ඒ කවුද සහ ඒක ඒ සමග ගන්න බැරි බෙහෙත් මොනවද කියන එක සම්බන්ධව අපි අද කතා කරමු. ඔම්ප්‍රසෝල් කියලා කියන්නේ ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර් කියන ඖෂධ කාණ්ඩයට වෙන ඖෂධයක්. මේකෙන් කරන්නේ අපගේ ආමාශයේ අම්ලය අඩු කරලා අපේ උදරයට එහෙම නැත්නම් ආමාශයට සහනයක් දෙනවා. ඒ වගේම තමයි ඒකේ තියෙන තුවාලවලට යම් කිසි තුවාලවල වේදනාවලට සහනයක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔම්ප්‍රසෝල් වලට. ඔම්ප්‍රසෝල් අපි බොන්නේ අපේ ආමාශයේ තියෙන අධික ගෑස් මට්ටම නිසා ගෑස්ට්‍රයිටිස් නිසා ඇතිවන තුවාල සුව කරගන්න. ඒ වගේම තමයි බැක්ටීරියා ආසාදනයක් තියෙනවා H. pylori කියලා බැක්ටීරියාවක් තියෙනවා. ඒ බැක්ටීරියාව ආසාදනය වෙලා තියෙනවා නම් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව පුළුවන් වෙනවා ඔම්ප්‍රසෝල් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් වයස්ගත අයට මේකේ මාත්‍රාව ගතට පස්සේ දවසකට මිලිග්‍රෑම් 20 හෝ 40 බැගින් දිනකට එක වතාවක් හෝ දෙවතාවක් පාවිච්චි කරන්න පුළුවන්. ළමයින්ට නම් වයස සහ බර අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි දිගු කාලෙ වබනවා නම් දීර්ඝ කාලින මේක පාවිච්චි කරනවා වෛද්‍යවරයෙක්ගේ නිරීක්ෂණයක් විතරක් අපිට අවශ්‍ය වෙනවා. මේකෙන් අපි අතුරු ආබාධ එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් වලට ගත්තට පස්සේ හිස රදය, වමනය සහ බඩේ ගෑස් වලින් තියෙන අමාරු නෙමෙයි බඩේ පිම්බිලා වගේ දෙන එකක් එන්න පුළුවන්. ඒ දිගු කාලීන භාවිතයන් තුළින් අපේ ශරීරයේ කැල්සියම්, මැග්නීසියම් වගේ ලවණ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් B12 අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකින්ද අපගේ බෝන් වලට නැත්නම් අපගේ අස්ථි වලට හානි වෙන්න පුළුවන්. අස්ථි තදබල ලෙස කැඩෙන්න පුළුවන්. අස්ථි වල තියෙන මැග්නීසියම්, කැල්සියම් වගේ දේවල් ගත්තට පස්සේ අස්ථි දුර්වල වෙලා ඔස්ටියෝපොරොසිස් කියන රෝගේ පවා එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔම්ප්‍රසෝල් කියන බෙහෙත ගන්න බැරි අයත් ඉන්නවා. ඒ කට්ටිය හැටියට අපි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇලර්ජික්. ඔම්ප්‍රසෝල් කියන ඖෂධයට ඇලර්ජික් තියෙනවා නම් ඒක බොන්න බෑ. ඒ වගේම තමයි ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට මේ ගන්නව නම් වෛද්‍ය උපදෙස් අනුව තමයි ගන්න වෙන්නේ. ඒ වගේම යකඩ සහ කිඩ්නි මේ යකඩ වුණතාවයෙන් පෙළෙන අය සහ ගොඩ අමාරු වලින් පෙළෙන අයටත් මේක ගන්න අමාරුයි. මේක වෛද්‍ය උපදෙස් පතන්න වෙනවා. එතකොට ඒ වගේම තමයි වෝපරින්, ඩිගොක්සින්, ක්ලොපිට් වගේ ඖෂධ පාවිච්චි කරනවා නම් මේ ඖෂධත් එක්ක මේක අන්තර්ක්‍රියා කරලා අපි දැන් වෝපරින්, ඩිගොක්සින්, ක්ලොපිට් කියන ඖෂධ දෙන්නේ සාමාන්‍යයෙන් හෘද වස්තු වෙන heart attack එකක් වගේ හෘද වස්තුව සම්බන්ධව තමයි ඒක දෙන්නේ. heart attack වලින් වළක්ව ගන්න. heart attack වලින් වළක්ව ගන්න. නමුත් ඔම්ප්‍රසෝල් පාවිච්චි කිරීම තුලින් රුධිරයයි යම්කිසි ගණවීමක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙක අන්තර්ක්‍රියා කරන නිසා මේ වෝපරින්, ඩිගොක්සින්, ක්ලොපිට් වගේ ඖෂධ ගන්නව තමයි වෛද්‍ය උපදෙස් අනුව තමයි හැමදාම පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් අනිවාර්යයෙන්ම තවත් විපතක් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙකුට මේ වටිනවා කියලා හිතනවා නම් ඔබට පුළුවන් මේක ෂෙයා කරන්න, මේකට ලයික් එකක් දාන්න. අපි මේ වගේ වැදගත් වීඩියෝ තවදුරටත් ඔබට ගෙන්න බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා ඔබට නිරෝගීමත් දිවියක්. ආයුබෝවන්.